හෙලෝ අද ඉතින් ව්ලොග් එකක් නෙමෙයි අද ඇත්තම කිව්වොත් අපි යනවා දුල්නාත් ඉන්නගේ හැබැත්තේ දුල්නාත්ගේ පොඩි ප්‍රොමෝෂන් වැඩකට අපි යනවා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරගන්න අපේ ගමේ ඉතින් දුල්නාත්ගේ තියෙනවා මොනවද ඩ්‍රෝන් එකකුත් අපි එකෙන් තමයි පොට් එක ගන්න යන්නේ ඊට අමතරව මගේ GoPro එකනොත් අපි ෂොට්ස් ටිකක් ගන්න ඉන්නවා කොහෙද ඉතින් අපි යන්නේ අද අපි යමු මුලින්ම මරුකන්දර ගිහිල්ලා තව ලොකේෂන් ටික බලමු ලස්සන ටික හරි අපි නම් බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද අත්තේ කියලා මම පොඩ්ඩක් අපේ වටපිටාව පෙන්නන්නම් මේ වගේ පාරක යන්නේ ඉස්සරහකින් බලමු අපි වාහනේ නවත්තලා හොඳ පොට් එකකින් හොඳ ෂොට්ස් එකක් අරගමු අපි ඉස්සෙල්ලා මරුකන්දකින් තැනට ගිහලා තමයි ෂොට්ස් එක ගන්න යන්නේ ඉතින් එහාට බලන් ඉන්නවා තව හොඳ ලස්සන තැනකට ගිහිල්ලා ෂොට් එකක් ගන්න බලමු ඉස්සරහකින් කොහොමද එන්නේ කියලා අපි දැන් ලොකේෂන් ඇවිල්ලා තියෙන්නේ උඩ තියෙන ලොකු කන්දර තමයි මරුකන්ද කියලා කියන්නේ මේක තියෙන්නේ ගැට හැත්තෙන් ඇතුළට එන්න ඕනේ කරදන පාරේ ඒ පාරේ ටික දුරක් ගිහලා මේක මේ ලොකේෂන් එක හම්බ වෙන්නේ සෑහෙන්න ඉන්ට්‍රස්ටිං ලොකේෂන් එක දෙපැත්තම තියෙන්නේ රබර් වල තියෙනවා මේ පැත්තේ නිකන් කැලයක් වෙයි මේ තමයි ලොකේෂන් එක සෑහෙන ලස්සනයි හරි අන්නද නෑ නෑ සිරාවට හරි මේ තියෙන්නේ බාන්න මේක මේ බැටරි හම් කේස් නැද්ද බං ඔන්න එක තියෙන්නේ නෑ නෑ උනේ හරි අපි මේක සෙටප් කරා වීඩියෝ එක ෆෝන් කරමු හරි මේ වාහනේ පාරේ වගේ වැඩි වගේ නැද්ද බං අවුලක් නැහැ නේ පාරට ගමුද කියලා පාරට නම් බෑනේ එහෙම නෑ සෙට් එකක් නෑ අපි නිකන් පොඩි ටෙස්ට් ෂොට් එකක් කරන් බලමු හරි මේ අපි ෂොට්ස් කීපයක් ගත්තා. බයි මෙතන වාහනේ පාරේ වාහනේ නේද? අලුත් වාහනයක් ගියා. ඒ නිසා පොඩ්ඩක් මිනිස්සුන කරදර නිසා අපි ඔලි වෙන තැනකට ගිහිල්ලා ෂොට්ස් ටික අරගන්න. අපි දැන් යන්න හදන්නේ අපි අනිත් ලොකේෂන් එකට. කලින් ආව පාරේ අනිත් පැත්තට යනවා. අතන වැඩේ උනේ මේ වාහන වැඩි පාරේ. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තා පොඩක් දෙපැත්තේ ගස් වැඩි. ඒ නිසා මේ අපි යනවා වෙන තැනකට වෙන තැන ලොකේෂන් එකකට. හොඳ ප්‍රොජෙක්ට් එකක් කරගන්න. අපි ටිකක් ගත්තා නේ බා. ඒ ටික අවුලක් නැහැ. ඒක තප්පර ගානක කියන තප්පර පහක වගේ තමයි සෙට් උනේ. මොකද වාහන නිතර වෙනවා. ඒකට අපිට වෙනවා ඩ්‍රෝන් එක බාලා වාහන අයින් කරන්න. ඒ නිසා අපි කරන වැඩේ වෙන තැනකට ගිහිල්ලා තමයි මේ ගන්න යන්නේ. අපි දැන් යනවා මිටිපොළ කියලා පොඩි තැනකට. එතන පොඩක් නිදහස් තැනක් ඒක. එතනට ගිහිල්ලා අපි ෂොට්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වළුමේ නම් මේ ෂොට්ස් මොන වගේ වේද කියලා. හරි අපි තුන්වෙනි ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. එතනත් රෙඩි කරලා තියෙන්නේ මේක නක් ගන්න. බලමු. හොඳ වටපිටාවක් තියෙන ලස්සන තැන. දුන්නාතු තින්න මාත් එක්කලා කාර් එකත් රෙඩි. වාහනේ පාරේ ඉඳලා තියෙනවා. බලමු හොඳ ෂොට්ස් එකක් අරගන්න. ඉතින් අපි අපේ ෂොට්ස් ටික අරන් ඉවරයි. ඉතින් දුල්නාතු ඉමයි අපි ගෙදරට වගේ. ඉතින් මෙයාගේ ඩ්‍රෝන් ෂොට්ස් ගන්න ඕන නම් කන්ටැක්ට් කරන්න දුන්නාත්.